හරි පුතේ. අද මම කතා කරන්න යන්නේ මීඩියා විෂය ගැන. එතකොට මීඩියා විෂයට කොහොමද නෝමලි කිසිම දෙයක් දන්නේ නැති ළමෙක්ට විෂය නිර්දේශය ගැන අවබෝධයක් නැති ළමෙක්ට S එකකට C එකකට යන මොනවද බලා ගන්න ඕන පාඩම් මොනවද අනුමාන විදිහට බලා ගන්න ඕන කොටස් කියන ටික තමයි කතා කරන්නේ. එතකොට පුතේ දැන් අපිට මේ 12 වසරේ තියෙන පාඩම් 6 ගොඩාක් වැදගත්. විශේෂයෙන්ම මේ පළවෙනි පාඩම් 6 කියන එක දැන් ඔයාලට විෂය නිර්දේශය ඔක්කොම ආවරණය කරගන්න කාලයක් ඇත්තෙම දැන් ඉතුරු වෙලා නැහැනේ. තව දවස් 5-6යිනේ තියෙන්නේ. එතකොට මේ කියන 1 2 3 4 5 6 කියන පාඩම් ටික ගොඩාක් වැදගත් වෙනවා හොඳ රිසල්ට් එකකට යන්න. මම ඒකයි මේ හදිස්සියෙම ඔයාලට ක්ලාස් එක මේ ඕකේ කරලා මේක කරලා දෙන්න හිතුවේ වන් ඩේ එකකින්. පොඩි හරි රිසල්ට් එකක් ඔයාට වැඩිපුර කොහොමද ගන්න පුළුවන්. දැන් ඔයා දන්නවා BC වලටත් ඔයා දවස් 5න්නේ. ඒතර දවස් 5න් ගොඩ දාගත්තා නම් මීඩියා වලටත් ලොකු සපෝට් එකක් ලැබෙයි කියලා මම හිතනවා. ඒ නිසා හොඳට අහගන්න. හොඳට අහගෙන කියන විදිහට වැඩ ටික කරගන්න. එතකොට රිසල්ට් එක පොඩ්ඩක් අප් කරගන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම පුතේ sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනයේ විෂය ගත්තාම අනිත් විෂයන් වගේ පුතේ ඒ කියන්නේ එක පාඩමකට එක ප්‍රශ්නයක් එනවා. එහෙම නෙමෙයි පුතේ. මේ පාඩම් ඔක්කොම ගැන අපිට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. ඒක තමයි මේකේ ස්පෙෂල්. ඒ කියන්නේ ලොකු පාඩම් ප්‍රමාණයක් නැහැ. හරිද? එතකොට ගොඩාක් අර පරතරයක් නැහැ. හරිම ලේසි පාඩම් කරගන්න. ඒ හින්දා මේ sannivedanaya සහ මාධ්‍ය අධ්‍යයනය කියන විෂය නිර්දේශයම ආවරණය කරගන්න එක ගොඩක් හොඳයි. ඔයා ආවරණය කරගන්න බලන්න උපරිමයෙන් ඔය අනිවාර්යයෙන්ම මම මේ කියන කොටස් ටික මුලින් අධ්‍යයනය කරලා ඉතුරු කොටස් වලට යන්න. පුතේ දැන් පළවෙනි පාඩම් 6 ගැන අපි චුට්ටක් කතා කරමුකෝ. අපේ මේකේ පළවෙනි පාඩම වෙන්නේ sannivedana අධ්‍යයනෙහි ආරම්භය හා විකාශය. එතකොට මම මේක ඔයාලට රෙකෝඩින් එකක් විදිහට දෙන නිසා මට චුට්ටක් අමාරුයි මේ විදිහ කරන්න. අර මට ළමින් පේන්නේ නැහැ, කතා කරන්න නැහැ, තේරුණාද නැද්ද කියලා බලන්න නැහැ. නමුත් මට පුළුවන් උපරිමයෙන් ඔයාලට මම ලයිව් ක්ලාස් එකක් විදිහට මේක දෙන්න උත්සාහ කරනවා. එතකොට sannivedana අධ්‍යයනෙහි ආරම්භය හා විකාශනය කියන මාතෘකාව ගත්තාම මේ පාඩම පුතා ඔයාට ගොඩාක් වැදගත් වෙන්නේ මොකටද? රචනා පේපර් එකටද නැත්නම් MCQ පේපර් එකටද? මේ පාඩම් පුතේ ඔයාලට ගොඩාක් වැදගත් වෙන්නේ MCQ පේපර් එකට. එතකොට මේකේ තියෙනවා sannivedana අධ්‍යයනයේ ආරම්භය කොහොමද? ඒක විකාශය වෙලා තියෙන්නේ කොහොමද? sannivedanaya කියන එක අධ්‍යයනය කිරීමේ නැත්නම් ඉගෙන ගන්න එකේ වැදගත්කම වගේ දේවල් ටිකක් තමයි මෙතනදී කතා කරන්න තියෙන්නේ. හරිද? මම මූලිකව මේකට අවධානය යොමු කරන්නේ නැහැ. මොකද මේ ටික ඔයාට කියවලා ඔළුවට දාගන්න පුළුවන් ටිකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ විශේෂයෙන්ම චාල්ස් කුලි ඊට පස්සේ තියෙනවා ජෝන් ඩුවීල වගේ වර්ෂ තියෙනවා. ඊට පස්සේ කෘතීන් ටිකක් තියෙනවා. මේවා බලා ගන්න. මොකද MCQ වලට මේවා වැදගත් වෙනවා ගොඩාක්. ඒ කියන්නේ චාල්ස් කුලි අර සමාජ සංවිධානයේ කෘතිය ලියලා තියෙනවා. ඩෝල්ටන් ලිප්මාන් ජනමතයේ කෘතිය. ඊට පස්සේ ජෝන් ඩුවී ජනතාව හා ඔවුන්ගේ ගැටලු. එතකොට ඒව ගැන හොඳ අවබෝධයකින් හිතුව මේ පාඩම ස්පෙෂල් දැන් ඔයා මේක කරගන්නම ඕනි නම් තියෙන්නේ දවස් 6ක වගේ කාලයක් නම් ගන්න පුතා මේක print out එක. අරගෙන මේ තියෙන ඔක්කොම විශේෂයි කියලා හිතන ඔක්කොම highlight කරගෙන පාඩම් කරන්න ගන්න note එහෙම ලියන්න. කොහොමද මේ දවස් 6න් බෑනේ. එතකොට MCQ වලට මේ ටික ගොඩාක් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි යනවා පුතා දෙවෙනි පාඩම දිහා චුට්ටක් බලන්න. මේකේ තියෙන්නේ ශ්‍රී ලංකාවට sannivedana විෂය හඳුන්වා දීම සහ ඒට පසුබිම වූ සාධක පිළිබඳ අවබෝධයක් ලබා. එතකොට මෙන්න මෙතන ඉඳන් තමයි විශේෂයෙන් රචනා ප්‍රශ්න වලට ඔයාලට හැදෙන්නේ. එතකොට මේ පාඩම වැදගත් පාඩමක් වගේම මේ පාඩමේ ගොඩක් ලොකුවට ඉගෙන ගන්න කියලා ටිකක් නැහැනේ නේද? එතකොට තුන්වෙනි එක තියෙනවා sannivedana මාධ්‍ය අධ්‍යයනය සහ විශේෂ ශාස්ත්‍රීය විෂයක් ලෙස ඉගෙනීමේ අවශ්‍යතාවය පැහැදිලි කිරීම කියලා. මං චුට්ටක් ඔයාලට දැන් මේක ගැන කියලා දීගෙන යන්න. හරිද? එතකොට මේ පාඩම ඔක්කොම පළවෙනි පාඩමේ කොටස් ටික ගැන තමයි දැන් අපි කතා කරේ. පළවෙනි පාඩමේ කොටස් ටික ගැන. මට ඒක මුලදී කියන්න බැරි වුණා. එතකොට ඔය කියන පළවෙනි පාඩමම මේ කියන පළවෙනි පාඩමම මොනවටද වැදගත් වෙන්නේ? MCQ වලට. එතකොට මේ මට ඒක කලින් ඔයාලට දැනුවත් කිරීමක් කරන්න බැරි වුණා. මම හිතන්නේ ක්ලාස් එක පටන් ගත්තාම මාත් කලබලෙන් මේක ඉක්මනට බාරගත්ත ක්ලාස් එකක්. ඒ හින්දා චුට්ටක් ඒක මට මිස් වුණා. ඒ හින්දා මතක තියාගන්න MCQ වලට තමයි ඒක වැදගත් වෙන්නේ. එතකොට පුතේ ඔන්න ආවා sannivedanaya පදනම. අනිවාර්යෙන් පුතේ හැම අවුරුද්දකම වගේ මේ sannivedana මූලිකාංග ඔය වගේ ස්වභාවය වගේ ප්‍රශ්න හැදිලා තියෙනවා. ඒ නිසා මං හිතනවා රචනා පේපර් එකට මේකෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් සහ අනිවාර්යෙන් ආවරණය කර ගන්න ඕන පාඩමක්. ඒකට ඔයා දැනගන්න ඕන sannivedanaya කියලා කියන්නේ මොකක්ද කියන එක. එතකොට normally අපි සාමාන්‍ය sannivedanaya විදිහට හඳුන්වන්නේ තොරතුරු හුවමාරු කරන එක නේද? එකිනෙක අතර තොරතුරු හුවමාරු කරන එකට sannivedanaya කියලා කියන්නේ. එතකොට පුතේ මේ sannivedanaya කියන එක මානව සමාජ සම්භවය තරා ඊටාම පැරණිලු. මානව sannivedanaya කියන එක ඒ කියන්නේ මිනිස්සු අතර sannivedanaya කියන එක මානව සමාජ සම්භවය.
තරම්ම පැනනින්න. හරිනේ පුතේ sannivedanaya කියන එක මිනිසා ඉපදුන දවසේ වගේම තියෙන දෙයක්. ඒතර පුතේ sannivedanaya කියන එක එදිනෙදා ජීවිතයට අවශ්‍යයි. එතකොට sannivedanaya කියන එක පුතේ අපි එදිනෙදා ජීවිතය කරන කතා කරනවා, ලියනවා, විනෝද වෙනවා, හිතනවා මේ හැම කාර්යයක් එක්කම sannivedanaya කියන එක පුතේ ඍජුව හරි වක්‍රව හරි සම්බන්ධතාවයක් දක්වනවා. ඔයා හිතන්න දැන් ඔයත් එක්ක මම කතා කරනවා. sannivedanayak වෙන්නේ. මම ලියනවා. sannivedanayak. නේද? හැම දෙයකටම පුතේ වක්‍රව හරි ඍජුව හරි. තේරුණාද? මේ sannivedanayේට සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට පුතේ මේ sannivedanaya ගැන කතා කරද්දී ඔන්න ඔය වගේ පොඩි දේවල් ටිකක් ඔයාලා දැනගන්න ඕනේ. ඒතර විශේෂයෙන්ම මේ ඉංග්‍රීසි භාෂාවේ කමියුනිකේෂන් යන පදය ලතින් භාෂාවේ පොදු බවට පත් කිරීම කියන අරුතත් එක්ක තමයි ඔය කමියුනිස් කියන වාක්මූලයෙන් මේක බිඳී ඇවිල්ලා තියෙන. ඒ ටික චුට්ටක් බලා ගන්න. එතකොට ඔයා sannivedanaya කියන්නේ මොකක්ද කියන එකට පොඩි හැඳින්වීමක් හදාගත්තට කමක් නැහැ. මොකද ඒක ඔයාට වැදගත් වෙයි ප්‍රශ්න වලට උත්තර ලියන්න වගේ. මොකක් හරි ප්‍රශ්නයක් ඔයාට ආවහම sannivedanaya ගැන පොඩි හැඳින්වීමක් ලියලා ඒකේ අන්තර්ගත කොටසට යන්න ඕනේ නේ ප්‍රශ්නෙට අනුව. එන්නේ ඒකට ඔයාට වැදගත් වෙනවා. එතකොට sannivedanaya ස්වභාවය. පුතේ sannivedanaya ස්වභාවය ගත්තාම බලන්න ඔයාලට ලක්ෂණ ටිකක් දීලා තියෙනවා. නේද? sannivedanaya අරමුණු සහගතයි, sannivedanaya සංකේතාත්මකයි, sannivedanaya සන්දර්භානුගතයි, ඊට පස්සේ sannivedanaya කියලා කියන්නේ ක්‍රියාපටිපාටියක්, sannivedanaya විවිධාකාරයි. ඔන්න ඔය වගේ තව තියෙනවා ද්විමාර්ගිකයි. ඊට පස්සේ එතකොට sannivedanaya කෙනෙක් පුතා ඒක මාර්ගික වෙන්නත් පුළුවන් දී මාර්ගික වෙන්නත් පුළුවන්. ඊට පස්සේ sannivedanaya බලය වේ. ඔය වගේ ගොඩාක් තියෙනවා sannivedanaya ස්වභාවය. එතකොට බැරි වෙලාව sannivedanaya ස්වභාවයෙන් ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර ලියන්න ලේසියද අමාරුද? අමාරු නෑ ලේසි. දැන් ඔයාලා මේවා කියවන්න තියෙකනේ තියෙන්නේ. එතකොට මට ඔක්කොම ක්ලාස් එකේදී එක දවසකින් ඔයාලට හැන්ඩල් කරන්න බැරි නිසා මම කියනවා මේ sannivedanaya ස්වභාවය කියන එකේ ඔයාලට ලේසි ටිකක්. ඒකේ ලක්ෂණ පොඩි ලේසි ටිකක් තෝරගන්න. sannivedanaya කියන එක අරමුණු සහගතයි. ඔයාට ඒ වාක්‍ය ටොප් ඒ කියන්නේ ඒම කරුණ විතරක් පාඩම් කරගත්තොත් ඇතිනේ පුතා sannivedanaya ස්වභාවය යටතේ කරුණු 5ක් 6ක් ගන්න. ඒ 6 පාඩම් කරගන්න. ඒකේ හැඳින්වීම කියව ගන්න. මොකද දැන් ඔක්කොම කටපාඩම් කරන්නවත් එහෙම ටයිම් නෑනේ. ඒ හින්දා sannivedanaya ස්වභාවය කියලා මාතෘකාව දාලා ෂෝට් නෝට් එකක් දාගන්න. ඒකේ ලක්ෂණ ටික පහළට 6ක් වගේ ගන්න පුතා උපරිමේ. දැන් ලොකු මම මේවාට කියන්නේ පුතා දැන් ඔයාට තේරෙනවා මං කියන එක දැන් A+ ගන්න යන ළමෙක්ට නෙමෙයි මම මේ ඔයාට ක්ලාස් එක කරන්නේ. ඔයාට මේ සුභාෂි පුතේ 100කට S එකකට යන. මොකද දැන් මීඩියා ගැන කිසිම දෙයක් දන්නේ නැහනේ. එතකොට ස්වභාවය ගැන 6ක් ලියා ගන්න පහට අරමුණු සහගතයි කියන්නකෝ. sannivedanaya පුතේ අපි කරන්නේ යම්කිසි තොරතුරක් ලබා දෙන්නනේ. ඔයා මට කෝල් එකක් කරගෙන අහනවා මිස් මට ක්ලාස් එක ගැන විස්තර කියනවාද? ක්ලාස් එකේ පේමන්ට් එක කීයද? මිස් ක්ලාස් එකේ පේමන්ට් එක වැඩි වගේ මට චුට්ටක් අඩු කරගන්න පුළුවන්. තොරතුරු හුවමාරු කරගන්නවා. කොහොමද ක්ලාස් එක කෙරෙන්නේ? නේද? ඒතර තොරතුරු හුවමාරු කරගන්න. වින්දනයක් ලබා ගන්න. sannivedanaya කරනවා. නේද? එතකොට විවිධ අරමුණු පෙරදරි කරගෙන අපි sannivedanaya කරනවා. ඒ නිසා sannivedanaya ස්වභාවය ඔන්න අරමුණු සහගතයි කියලා කියනවා. ඒතර sannivedanaya සංකේතාත්මකයි. පුතේ sannivedanaya කරන්න එකිනෙකා අතර තොරතුරු හුවමාරු කරගන්න වචන ඕනිද අපිට? දැන් යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. යාළුවෝ දෙන්නට පොඩ්ඩක්වත් පේන්නේ නැති ඒ කියන්නේ පේන්නම බැරි එක්කෙනෙක් යනවා. එතකොට යාළුවා වචනේ කියන දප්පුවන්න අර කියනවා. එහෙම කියනවද නැහැ? නිකන් ඇස් වලින් නේද සංඥා නේද? ඉඟි ඕවගේ දේවල් පාවිච්චි කරනවනේ. ඒතර ඔය sannivedanaya සංකේතාත්මකයි කියලා පුතේ කියන්නේ වචන සංඥා ලකුණු මුද්‍රා ඉඟි සිතියම් සිතුවම් අකුරු මේ හැම දෙයකට පමණක් වෙන්නේ නැතුව ශබ්ද පවා සැලකිය යුතු මේ සංකේත විදිහට අපිට ගන්න පුළුවන්. මේ ටික එතකොට ඕකේ හඳුන්වන්න පුළුවන් දෙකයි. ඊට පස්සේ කියනවා පුතේ අපි ලේසියව ගමුකෝ ක්‍රියාපටිපාටිය. sannivedanaya කියලා කියන්නේ පුතේ තනි වෙච්ච හුදකලා වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ක්‍රියාපටිපාටියක් පුතේ. තේරුණාද? ඒතර ඕනෑම sannivedana අවස්ථාවක මොකක් හරි යම්කිසි ක්‍රියාවලියක් සිදු වෙනවා. උදාහරණයක් විදිහට ගත්තහම පුතේ ඔයාලගේ ගයිඩ් එකේම දීලා තියෙනවා නේද? මේ ලිඛිත sannivedana අවස්ථාවක් ගන්නකො. එතකොට ඒකෙදි මොකද කරන්නේ? සැලසුම් කිරීම, ලිවීම, ආයෙ ලියනවා, සංස්කරණය කරනවා. ඕව සිද්ධ වෙනවනේ. ඒ කියන්නේ sannivedana කියන්නේ පුතේ ක්‍රියාපටිපාටිය. ඊට පස්සේ sannivedana විවිධාකාරයි කියලා තියෙනවා නේද? එතකොට ඔන්න sannivedana වර්ග, sannivedana ස්වරූප දාලා ඒකට ලියන්න පුළුවන්. ඊට පස්සේ ඒකමාර්ගික හා ද්විමාර්ගික මේ වගේ ඒවා හඳුන්වන්න පුළුවන් කරුණ විතරක් පාඩම් කරගන්නකො පුතේ. මොකද දැන් sannivedana කියන එක ගත්තහම පුතේ ඒකමාර්ගික වෙන්නත් පුළුවන්, ද්විමාර්ගික වෙන්නත් පුළුවන් නේද? දැන් අපි ටීවී එක දිහා බලාගෙන ඉඳලා මොකක් හරි තොරතුරක් ලබා ගන්නවා. යම්කිසි sannivedanaයක් වෙන්නේ. හැබැයි ඒක මාර්ගිකයි. අපිට නැවත මුකුත් දැන් ටීවී එකට කිව්වට ඇහෙනවද?
නෑ නේද? හා. ඒ හින්දා ඒක මාර්ගිකයි. ද්විමාර්ගිකයි කියන්නේ දෙන්නෙක් එකතු වෙලා කතා කරනවා. ඔන්න ද්විමාර්ගික සංනිවේදනය සිද්ධ වෙනවා. හැවොත් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් ගන්නකො ටීවී ප්‍රෝග්‍රෑම් එකක මේ ඔන්න කෝල් එකක් දීලා අපිට කතා කරලා සින්දුවක් එහෙම ඉල්ලන්න පුළුවන්. එතකොට ඔන්න සංනිවේදනය ද්විමාර්ගිකයි. ඔය වගේ වාට ලේසි ටිකක් ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට තියෙනවා පුතේ සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග කියලා කොටසක්. සුභාෂ් එතකොට ඔයා අනිවාර්යයෙන්ම අර BC එක වගේම මේකෙදිත් මොකද ෂෝට් නෝට් එකක් පොඩියට ගහගන්න. හරිද? ඊට පස්සේ සංනිවේදන ක්‍රියාවලියේ මූලිකාංග තියෙනවා. ඔයාලා ඒක දන්නවා. ඒ කියන්නේ පුතේ මම දන්නේ නැහැ. ඔයා මේක දන්නවද නැද්ද? මොකද ඔයා මට කිව්වනේ මුලින් ඉඳලම මම කිසිම දෙයක් දන්නේ නැහැ. මට S එකක් හරි ගන්න ඕනේ කියලා. එතකොට සංනිවේදනයේ මූලිකාංග කියලා ගන්න පුල්ෂ් කැප් එකක් හරි මොකක් හරි ගන්න. ලියාගත්ත මොනවාද සංනිවේදන මූලිකාංග? ප්‍රධානාංග මෙන්න තියෙනවා පුතා 9. මම මේවට මේ PDF මේ highlight කර කර එහෙම කියලා දෙන්න කාලයක් නැති නිසා මේ විදිහට කරගෙන යන්නේ. හොඳද? මට පුළුවන් උපරිමයෙන් මම ඔයාලට කරලා දෙන්න. ඒකයි මේ අංග 9ක් තියෙනවා. හරිද? එතකොට මොනවද මේ අංග 9 කියන එක අපි දැනගන්න ඕනේ. මොනවාද අංග 9? පළවෙනි එක තියෙනවා පුතේ සංනිවේදනයේ මූලික අංග විදිහට සංනිවේදකය. ඊළඟට තියෙනවා ආකේතකරණය. එතකොට මේවා පාඩම් කරගන්න ලේසි. ඊළඟට සංදේශය, නාලිකාව නැත්තම් මාධ්‍ය, ග්‍රාහකයා, විකේතකරණය, ප්‍රතිපෝෂණය, ඊළඟට ഘോഷා, ඊළඟට අත්දැකීම් පසුතලය, සන්දර්භය, බලපෑම ඔන්න ඔය කියන ටික අපිට ඔතනදී කතා කරන්න තියෙනවා. එතකොට අංග 9ක් පිළිබඳව තමයි මෙතනින් සාකච්ඡා කරලා තියෙන්නේ. හැබැයි ඔන්න ඔය ටික කියන ටික ඔක්කොම ඔයාලගේ ගයිඩ් එකේ තියෙනවා. හරිද? එතකොට දැන් අපි බලමු මේකේ සංනිවේදක සමා වෙන්න මේ සංනිවේදන ක්‍රියාවලියේ මූලික අංග ටික ගත්තාම සංනිවේදකයා කියලා කියන්නේ කවුද? අනිත් පාර්ශවයක් එක්ක තොරතුරු අදහස් මත ආකල්ප මෙන්න දේවල් හුවමාරු කරගන්න තැනත්තට අපි කියනවා සංනිවේදකයා කියලා. තේරුණාද? එතකොට මේක පුද්ගලයෙක් වෙන්න පුළුවන්, කණ්ඩායමක් වෙන්න පුළුවන්, සංවිධානයක් වෙන්න පුළුවන්. මේ සංනිවේදකයා කෙනෙක් කෙනා විවිධ වෙන්න පුළුවන්. ඒතර ආකේතකරණය කියලා කියන්නේ මොකක්ද? දැන් ඔයාලගේ ඔය තියෙනවා ලේසි. කියන්නේ ආකේතකරණය කියන්නේ මොකක්ද කියලා ගයිඩ් එකේම තියෙනවා. නේද? ඒතර මේකේ තියෙනවා සෑම සංනිවේදන ක්‍රියාවලියකම ආකේතකරණය සිද්ධ වෙනවා. එතකොට මානව සංනිවේදනය සුරින් තේරුම් ගන්න පහසුයි මේක. එතකොට අපේ හිතේ ඇතිවෙන අදහසක්, හැඟීමක් තව අයෙකුට හා සංනිවේදනය කිරීම සඳහා අපි සංකේත උපයෝගී කරගන්නවානේ. ඒක සංදේශ බවට පරිවර්තනය කරන්න ඕනෙලු. අන්න ඒකට තමයි ආකේතකරණය කියලා කියන්නේ. මේවා ලේසින් චුට්ටක් මතක තියාගන්න පුළුවන්. සංදේශය කියලා කියන්නේ මොකක්? දැන් මමයි සුභාෂි ඔන්න කතා කරනවා. එතකොට සංනිවේදකයා. මම සංනිවේදකයා නම් ඔයත් එක්කම අදහස් හුවමාරු කරගන්නේ තොරතුරක් තියෙනවානේ. අන්න ඒක තමයි සංදේශය. සුභාෂි අද 6ට ක්ලාස් එක තියෙනවා. මොකද්ද සංදේශය? සුභාෂි කියලා කෙනෙක් ඉන්නවා. මම මිස්සින් ඒ කියන්නේ ක්ලාස් එක කරන මිස් ඉන්නවා. සුභාෂි ඉන්නවා. මම කියනවා 6ට පන්තිය පැවැත්වෙනවා. මොකද්ද එතකොට මේ